Hello guys, මම ඔයාලට vlog එකක් අරගෙන ආවා DDS school එකට හරි සාදලි පිළිගන්නවා. අපි දැන් මම ඔයාලට කියන්නේ අද මුලින් පටන් ගමු දුක දෙයක් එක්ක. අපේ ඔස්කර් මැදුණා guys දෙන්නම මැදුණා. ඇත්තටම මම ආච්චිලා ගෙදර ගිහින් ඉද්දී අපි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා බා දුස්කර නෑ. ඊට පස්සේ දැන් කවුරුත් මෙහෙ එන්නෙත් ඇදින්න එහෙම ඌ පැනලා කොහෙම ඇවිල්ලා අතක් මුගේ කයි ගෙනිලා. ඒකින්ද guys අපි ඒව ගැන කතා කරන්න නැතුව වීඩියෝ එකට බහිමු. අපි guys අලුත් ටැංකි සුද්දක් ගත්තා. ගත්තිගෙන ඇල්ලුවා. අපේ මාමා කෙනෙක්ගේ ලින්ක් එකේ හිටියලු. ඌ ඉතින් අපි ගිහින් අල්ලගත්තා. නැත්නම් මම ඔයාලට කියන්න guys පල් වෙලා වතුර පල්ම වෙලා. දැන් guys මම ඔයාලට පෙන්නන්නම් ඒ වීඩියෝ එක. ඒ තිබුණත් guys මට ඒක මතක නැහැ වීඩියෝ කරද්දි කියලා. මම ඔයාලට දැන් පෙන්නන්න අපේ ටැංකි සුද්දා. කලින් guys මේක තමයි අපේ ටැංකිය තත්ත්වය. අන්න guys අපේ ටැංකි සුද්දා ඉන්නවා මෙන්න. ඔය guys අඟල් 30ක් අඩියක්කට කිට්ටුයි කරන්නේ. අදයි guys දත් දෙකින්ද පොඩ්ඩක් ෂයි කැමරාවට. එනිනා guys ටැංකි සුද්දා. ලස්සනට පොණ්ඩ guys. හැබැයි මේක වතුර ලීක් වෙන එකක් තියෙනවා. ඒකින්ද මේ දාට තියාගන්න බෑ. මෙන්න guys ලස්සනට ඉන්නවා අපේ කැට්ෆිෂ් ලැහේ කොල්ල ටික උන් දැන් අඟල් 10ක් 8ක් වගේ සයිස් ඇවිල්ලා තියෙනවා. මෙන්න guys ටැංකිය ලස්සනයි. මෙන්න guys ගොඩක් දිගයි guys කොටේත් එක්ක වාද්දි උගල දිගයි කොටේ දැන් මෙතන ඉඳලා පටන් ගත්තොත් මෙතන එනකන් සයිස් ලොකුයි. ඒක කොටින් භාගයක්. guys මම ඔයාලට තව එකක් කරන්න ඕනේ. මම ඔයාලට කිව්වා ළඟදී මම කරනවා අලුත් පොණ්ඩයක් හදනවා. ඒක අනිවාර්යෙන් එනවා බය වෙන්න එපා. ඒක අනිවාර්යෙන් මම කරනවා. ඔයාලා කිසි දෙයක් හිතන්න එපා. ඒ වීඩියෝ එක මම ඔයාලට ගේනවා. තව මම ඔයාලට ටික ටික අප්ඩේට්ස් දාන්න මගේ පොණ්ඩ එකත් එක්ක. ඕන් පුළුවන් නම් කැමැත්තෙන් subscribe කරලා like එකක් කරලා comment එකක් කරන්න. subscribe button එක ඔබලා bell එකත් ඔබලා all notification කරලා සැපෙන් ඉන්න. ඉතින් අදින් මේ වීඩියෝ එක නවත්තනවා. මම අන්තිම වතාවට ඔයාලා පොණ්ඩේ පොඩ්ඩක් පෙන්නන්න. ඉතින් මේක තමයි guys පොණ්ඩක. මම අදින් සම ගන්නවා. peace.